ඉතින් ගයිස් මෙන්න මේ DSLR කැමරා එක පාවිච්චි කරලා අපි චන්ද්‍රය ෆොටෝ එකක් කැප්චර් කරමු. ඉතින් ගයිස් මං ගාව මේ තියෙන්නේ Nikon D5100 කැමරාවක්. ඒ වගේම මේකේ ලෙන්ස් එක 55-200 f4 අපචර් එකක් තියෙන ලෙන්ස් එකක් තමයි තියෙන්නේ. ඉතින් ගයිස් මේ වගේ ෂූට් කරද්දී අපිට මැනුවල් මෝඩ් එකේ තමයි මේවා ෂූට් කරන්න වෙන්නේ. ඔටෝ මෝඩ් එකේ ෂූට් කරන්න බෑ. මොකද අපිට අවශ්‍ය ISO level එක shutter speed එක ඒ වගේම අපේ සයිස් එක වගේ දේවල් මේකෙදී වෙනස් කරගන්න පුළුවන් වෙන නිසා. ඉතින් guys මම කොහොමද අද මේ ෆොටෝ එක ගන්න කියලා බලමු එහෙනම්. ඉතින් guys මම මේ ෆොටෝ එක කැප්චර් කරන්න පුළුවන් තැනකට ඇවිල්ලා තියෙන්නේ. දැන් රෑ 2 වගේ. ඉතින් guys මම මට අවශ්‍ය විදිහට මේකේ මැනුවල් සෙටින් එක හදා ගන්නවා. මම මුලින්ම මට අවශ්‍ය විදිහට මේකේ ඇපච් එක 13ට දාගන්න. මොකද මට ආලෝකය අඩු කරගන්න ඕනේ. ඒ වගේම එක්ස්පෝසර් ටයිම් එක එහෙම නැත්නම් ෂටර් ස්පීඩ් එක තප්පරෙන් 250කට මම දාගන්නවා. ඒ වගේ ISO level එක 1600කට තියාගන්නවා. ඉතින් guys දැන් මං ගාව නැහැ ට්‍රයිපෝඩ් එකක්. ඒක නිසා මට අතේ තියාගෙන තමයි මේක ඉමේජ් එක කැප්චර් කරන්න වෙන්නේ. එතකොට මගේ අතින් ෂේක් වෙන්න පුළුවන්. ඒක නිසා මං EVF එකෙන් බලලා තමයි මේ ඉමේජ් එක කැප්චර් කරන්නේ. ඉතින් අපි guys දැන් ෆොටෝ එක ගහලා බලමු කොහොමද මේක ෆයිනල් එන්නේ කියලා බලන්න.